හලෝ ළමයි ඔයාලට කොහොමද? ඔන්න අදත් මම බ්ලොග් එකක් ගෙනාවා. මේ බ්ලොග් එකේ නම් මම උදේට කොළ හැඳ හදන්නේ අද. කොළ හැඳ හදන බ්ලොග් එකක් තියෙන්නේ. ඔය අපේ ගෙදර ඉස්සරහා ආතවාරිය වැලක් තියෙනවා. ඒකේ මේ ගොඩක් හැදිලා තියුණා. මම කලින් පාරත් හදලා මේ තියුණා. හැබැයි බ්ලොග් එකක් දාන්න බැරුණා. දැන් මේ පාර හදන එකේ බ්ලොග් එකක් දාන්න හිතුවා මම හාතවාරිය ටික කඩාගෙන සුද්ධ කරලා පොල් ගාගත්තා. දැන් හාතවාරියයි පොළුයි මේ දෙක එකට බ්ලෙන්ඩ් කරන්න හදන්නේ. මුලින්ම පොල් ටික දාගෙන ඊට පස්සේ හාතවාරිය ටික දාගත්තා. දාගෙන ඉවරලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මං හාතවාරිය වල අර කොළ ටික විතරයි දාන්නේ. මැද නාරටි දාන්නේ නැහැ. ඒක දැම්මම හාතවාරිය තිත්ත වෙනවා. ඒක නිසා මං කොළ ටික විතරයි දාන්නේ. දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන මේ උතන අපේ අයියා කතා කරනවා ඇහෙන්නේ. එයා කියන්නේ එයාට කොළ කැට බොන්න බෑ මේ තේ ඕනයි කියලා. එයා තේ හදන්න ඕනයි කියලා නම් කියන්නේ එයාට කොළ ගැන බොන්න බෑ කියලා. ඒකට එයා වැඩිපුර සද්ද වෙනවා. දැන් වතුර දාගත්ත මම මේ දෙකම එකට දාලා වතුර ඇති ප්‍රමාණයට දාගෙන බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මම අර හොඳට බ්ලෙන්ඩ් කරගත්තු මේ ටික පෙරාගෙන ওই භාජනයකට දාගත්ත මැටි කෝප්පයකට ඒක දාගෙන ඉවරලා ඒක මේ මම මුලින්ම හාල් ලිපේ තිබ්බ ටිකක් තැම්බෙන්න. හාල් ටික දැන් තැම්බිලා තියෙන්නේ. ඒකට මම මේ අර කොළ කැඳ එක මික්ස් කරනවා. හොඳට කූරු ගාලා කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයෝක ගින්දර අඩු කරලා තිබුණේ මේ බත් ඇපිලා නිසා. දැන් ගින්දර ටිකක් වැඩි කරගෙන ආයෙත් මේ කූරු ගාලේ වලලා රත් වෙන තිබ්බා. ඒක කොළ කැඳ එකක් දැම්මට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන ආයෙත් කවලම් කරගන්න තියෙන. තව ටිකක් වෙලා කවලම් කරලා මේ එක ගානට හැදීගෙන ඇති ලිප දාගන්න තියෙනවා. දැන් මං කොළ කැඳ එක හදාගෙන ඉවරයි. රසම රසයි. ඔයාලත් හදලා බලන්න. ඔච්චර ලොකු කෝප් එක දාලා ඔයාලට පේන්නේ. හැබැයි ඔච්චර ගොඩක් නම් මම බිව්වේ නෑ. අන්තිමට තියෙනවා මම චූට්ටයි බිව්වේ කෝපේ. වීඩියෝ එක අන්තිමේ තියෙනවා අපේ හාතවාරිය වලේ වීඩියෝ එකක්. ඒකෙන් මලුත් හැදිලා තියෙන්නේ දැන්. අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. රතකම් මුල් හිනහි කියන නුඹලන් වී මට හිමි කරන හිත ඇස්සෙන් නුඹගේ මුව සිප කරන